දැන් ඔය ඉන්න සුදාම්මා සුදාත් පච්චි O level ඉවරුනහම ඉන්නේ නෑ බන්න උට බදින්න වෙන්නේ නෑ. අල්ලගෙන නැට්ටෙන් දාන්න උට අනිත් සමස්. ඊට පස්සේ චුට්ටක් මේ වෙන්න බෑ කෑවෝ කියලා. මේ කාලේදී ඔයාගේ ෆුල් ටයිම් වැඩේ වෙන්න ඕනේ මයි පුතා. ඊටට ගන්න අධ්‍යාපනය. දැන් මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ ඔබට? ෆුල් ටයිම් අධ්‍යාපනය නෙමෙයි. අනිත් සියල්ලම ෆුල් ටයිම්. අධ්‍යාපනයේ පාර්ට් ටයිම්. ෆෝන් එකට කොටලා. බබාට මැසේජ් කරලා. සුදු අම්මිව නලවලා. සුදාප්පච්චිව නලවලා. තව ඔය මොනවා හරි ඕපදූපයක් එහෙමත් කියවලා. ටීවී එකක් බලලා. ෆිල්ම් එකකුත් බලලා. මේ සියල්ලම කරලා වෙලාවක් තිබ්බොත් පොතක් අතර ගන්න. අනිත් සියල්ල ෆුල් ටයිම් අධ්‍යාපනයේ පාර්ට් ටයිම්. හරියන්නේ නැහැ මයි පුතේ. මේ කාලේ අධ්‍යාපනයේ ෆුල් ටයිම් අනිත් ඒවා පාර්ට් ටයිම් වෙන්න ඕනේ. මේ මාස 4 නම් පුතා එහෙම වෙන්න වෙනවා. මේ මාස 4 දිවා මේකට දාන්න නම් මේක මොකද? ඔයාගේ මේ ප්‍රධාන කඩීමන්නේ මයි පුතා. මේක ඔයාගේ ප්‍රධාන කඩීමන් නිසා මේ කාලේ තුල ඔයාගේ ෆුල් ටයිම් වැඩේ වෙන්න ඕනේ අධ්‍යාපනයේ මේ ඕලෙවල් වලට දාන්නන්න වැඩ කරන එක. ඒ හින්දා මේ කාලේ තුල ෆුල් ටයිම් අධ්‍යාපනයට දෙන්න ඉතුරු ඒවා පාර්ට් ටයිම් කරලා බදින්න වෙන්නේ නැහැ දැන් ඉන්නේ. ඒ හින්දා මේ කාලේ ෆුල් ටයිම් සුදාම්මිටවත් සුදාප්පච්චිටවත් දෙන්න යන්න එපා. උන් යනවා උන් අනිත්‍යයි. මේ කාලේ දීපල්ලා අධ්‍යාපනයේට ෆුල් ටයිම් අනිත් සියල්ල පාර්ට් ටයිම් දීපල්ලා. ඒ හින්දා වැඩ කරන්න පුතා මහන්සි වෙලා මම මේ සුදාම්මි සුදාප්පච්චිට කිව්වේ මේ කාලේ උඹලට ඔය වැඩිපුර එන ප්‍රශ්නේ උඩ නිසා අර මේ කාලේ උඹලා බලෙන් දාන ප්‍රශ්නයනේ පුතේ උඩ. හරි මං කියන්නේ නැහැ පාසල් ප්‍රේමය හොඳ නැහැ කියලා. පාසල් ප්‍රේමය සුන්දරයි ප්‍රශ්නයක් නැහැ. හරි මන්ද අපේ කාලේ දැන් නම් මම දකින්නේ ඒක සුන්දරත්වයක් වැඩි. අර මම කියන්නේ මේ කාලේ වාට එන්න පුළුවන් වැඩිපුර වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි පුතා ඔය සුදාම්මි සුදාප්පච්චි ප්‍රශ්න ලව් ප්‍රශ්න. ඕන නිකන් පුතා අර අහට යන ණය ප්‍රතිදස්ස දාගන්නවා වගේ වැඩ. ණය යනවා අර පැත්තකින් යන්නේ. හරි උඹලට මීටර් 10කට ලෑදින් යන්නේ. තොපි මොකටද කරන්නේ? ඕටව අල්ල ගන්නව නැට්ටෙන් අල්ලගෙන හරි බලෙන් අල්ලලා කොහොමද පස්සෙන් බලලා ගිහලා පස්සෙන් ගිහලා නැට්ටෙන් අල්ලගන්න. අල්ලගෙන නැට්ටෙන් දාන්න ඕටව අනිත් සමස්. ඊට පස්සේ චුට්ටක් මේ වෙන්න බෑ කෑවෝ කියලා. ඔටනේ ඇත්තම ඔය දැන් ඉන්න සුදාම්මිව හරි සුදාප්පච්චිව හරි දාගන්න. තොපි පට්ට නට්ටනවා. පස්සෙන් යනවා ලියුම් දෙනවා මැසේජ් දානවා. නිස දැස් ලියනවා ටවි ලියනවා. ඒ වලට වැඩ ප්ලෑන් කරන්න පට්ට විදිහට අපිට මොලේ තියෙනවා වෙලාවක් තියෙනවා. හැබැයි පාඩම් කරන්න ප්ලෑන් කරන්න තමයි අපිට වෙලාවක් නැහැ. එහෙම අර පස්සෙන් ගිහිලා ඔන දාගන්නවා. දාගෙන අනේ අම්මේ ඒ සුදාම්මියා චුට්ටක් මූණ නිකන් අර ඇඹුල් කරන් හිටියා. ඔනේ අයි බබා ඊට පස්සේ නලපන්නවා. ඒ සුදාම්මිට පැනඩෝල් මොකටද හරි මේ ඔලු ටැට්ටු මට්ටියේම හැදුනාම පැන්ඩෝල් පොවන්න ඕනේ. ඔය දෙකට කල්ලා අධ්‍යාපනයට මුල් තැන දෙන්නමයි පුතා. ඔය දැන් ඉන්නේකට අසාද බදින්න වෙන්නේ නෑ. ඔන්න යනවා. ඔන්න දාලා ගිය දවසට තේරෙයි මම මෙහෙම කිව්වා කියලා. ඔන්නම් මේකට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගෙන. හරි මම මෙදා මෙහෙම කිව්වයි කියලා. ඔන්න දැන් බදින්න වෙන්නේ නෑ. ඔන්න දැන් ඉන්නේ. ඔන්න යනවා. බදින්න හම්බුනොත් අනේ වාසනාවන් සාස්ත්‍රාද මාත් තියෙනවා බෝධි පූජා. ඔන්න බදින්න වෙන්නේ නෑ යනවා. මේ ඒ හින්දා එයාට මුල් දැන නොදී හරි කරපල්ලා අධ්‍යාපනික වැඩ අර මන් කිව්වා අහට යන අය රෙද්දස්ස දාගන්නවා මේ වැඩක් කියලා ඊට පස්සේ පුතා ප්‍රශ්නේ දැන් හිතපන් දැන් උඹලා ඉදිරින් උඹලට තියෙනවා පට්ට ආදරයක් එන පට්ට ආදරයක් සහ ඔයාගෙන අර චෝටි බබා වගේ ටයිප් එකේ පාට එකේ තියෙනවා ඊට පස්සේ හිතපන් ඔය ලව් එකට අවුනයි කියලා තොපිට ගෙදර ඉන්න පුළුවන්ද තොපිට ගෙදර ඉන්න වෙන්නේ නැහැ ඊට පස්සේ අර තියෙන ආදරය අර බබා උඩුම් පාටට නැති වෙනවා ගෙදර ඉන්න එන ප්‍රශ්න උඹලට ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ අර එනේ මන් කිව්වා අහට යන අය රෙද්දස්ස දාගන්න නැති ප්‍රශ්නයක් දාගන්නවා. ඒවා හරිය නැති ප්‍රශ්න දායන ඔබට මේ ඔලෙවල් වල දාගන්න හරි අමාරුයි. තේරුණාද? මොකද දැන් උඹලට අර ලව්ටරන් ගියාම ලව්ටරක්දී කරන්න තියෙන වැඩක් වැඩි. මැසේජ් කොටන්න. සුදු අම්මිගේ ෆෝන් එක චෙක් කරන්න ඕනේ. සුදු තාත්තිගේ ෆෝන් එක චෙක් කරන්න ඕනේ. එන්න වැඩ ගොඩක් තියෙනවනේ. හරියන්නේ නැහැ හින්දා තොපිට උට. ඒකට මුල් දැන දෙන්න යන්න එපා. අනිත් සියලුම වැඩ පාර්ට් ටයිම් තියලා හරි අධ්‍යාපනයට මුල් තැන තියලා මේ ගේමට අහගන්නම ඕනේ අපි यार तू तो बदला नहीं है मौसम जरा